හෙලෝ මේ බ්ලොග් එක අපි පළවෙනි වතාවට ෆොටෝ ෂූට් එකක් කරපු දවස ගැන පළවෙනි ජොබ් වෙන්නේ මම මෙහි කරන ෆිසිකලි කරන පළවෙනි මම යුනිවර්සිටි එකේ ඇරුණා. ඉතින් අපි දෙන්නම ඉස්සර ඉඳන්ම ආසයි ෆොටෝග්‍රැෆි වලට. ඒ නිසා පොඩි චැලෙන්ජ් එකකටත් එක්ක අපි කැනඩාවට ආවට පස්සේ ඩිසයිඩ් කරා ළඟදී ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි වලට පොඩක් අත ගහලා බලන්න කියලා. ඉතින් අද අපි මේ යන්නේ අපේ පළවෙනි ක්ලයන්ට්ව හම්බෙන්න. මේ ෂූට් එක පටන් ගන්න දාගත්ත වෙලාවට පැයකට කලින් වගේ අපි දෙන්න ඒ ලොකේෂන් එකට ගියා. ලොකේෂන් එක තමයි ස්ප්‍රින්ග්බෑන්ක් පාර්ක් එක. අපි හිතුව තරම් පාර්ක් එකේ ගස් පාට වෙලා තිබුණේ නෑ. ඇත්තටම ක්ලයන්ට් ඕන උනේ ෆෝල් එකේ එයාගේ දුවත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් අපි පොඩක් ඇවිදලා හැම අර ෆොටෝස් ගන්න හොඳ තැන් මොනවද කියලා පොඩක් බැලුවා. ෆොටෝ මේ අඳුල් තැනකට රෙජිස්ටර් කරනවා. උගේ ෆුල් ඇඟ උගේ භාගය දෙන්නේ. ඉතින් ඒ තාත්තයි දුවයි දෙන්නම හරිම හොඳයි. ඒ බබා මාර ලස්සනයි, හරිම කියුට්. ඉතින් ඒ දෙන්නත් එක්ක වැඩ කරන්න හරිම ලේසි වුණා. අපි යාලා එන්න කලින් ඔය ජූඩ් සත්තුන්ගේ වීඩියෝස් ගත්තා. එතන හිටිය ලේනේ වීඩියෝ කර ඉන්නේ. අපි ගත්ත ෆොටෝස් ටික අපේ ෆොටෝග්‍රැෆි පේජ් එක මෙමොක්ලික්ස් ෆොටෝග්‍රැෆි පේජ් එකේ දාන්න. මම ලින්ක් එකක් දාන්නම්. ඔයාලා ගිහින් ඕනනම් ඒ ෆොටෝස් බලන්න. ෂූට් එක කරලා ඉවරයි. අපි දැන් ගෙදර යන්නයි යන්නේ. අනේ අර අරක මැද්දෙන් ආව දැක්කද? ඔව්. ඒක ලස්සන අරක මැද්දෙන් එන්නේ. ඉතින් යාලා ගේ ෆොටෝ ෂූට් එක පැය දෙකක් විතර කරලා ඉවර වෙලා අපි දෙන්න නිකන් ෆොටෝස් ටිකක් ගහගෙන පොඩක් වෙලා එතෙන් වෙලා ඉඳගෙන ආවා. ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන අතරමඟ අපිට හම්බුණා කියන්නේ එතන හැමදාම තියෙන චයිනීස් කඩයක්. ඒක ඒෂියන් ග්‍රොසරීස් ඔය බඩු කෑම ඔක්කොම තියෙන එකක්. ඉතින් එතන කෑම වලට අපි මාරම ආසයි. ඉතින් ඔන්න ඔහේ ආපු එකේ දවල්ට කාලත් හිටියේ නැති නිසා මොන හරි කාලේ යමු කියලා අපි දෙන්න එතනින් කෑම දෙකක් ගත්තා. ඔය මට චොප්ස්ටික්ස් වලින් කන්න තේරෙන්නේ නැතුව ඉන්නේ. චොප්ස්ටික් හරි ප්‍රිසයිස් බබා කියලා. මේ ගාලික් ඉතින් එතන ඒ කඩේම තිබ්බා මේ චොක්ලට් ඇන්ඩ් හේසල්නට් තියෙන කේක් එකක්. ඒක හරිම සොෆ්ට් මාරම රසයි. ඒ කියන්නේ පැණි රස නෑ. හරිම අඩු පැණි රසක් තියෙන. හැබැයි මාරම රහයි. ඉතින් ඒකත් අරගෙන ඇවිල්ලා තේ එකක් එහෙම බීලා මම ෆොටෝස් ටික එඩිට් කරන්න ගත්තා. So
And also, if you are living in London, Ontario and looking for a fall photo shoot, just contact us via Instagram or Facebook. එහෙනම් ආය vlog එකකින් හම්බ වෙනකල් bye.